ධර්මචින්තාවේ 4 වෙනි කතාවයි. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නිරුක්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානන්ති. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේගේ බුද්ධ ඥාන 14 අතුරෙන් මේ කියවනු ලැබුණේ 7 වෙනි 8 වෙනි ඥාන දෙකයි. නිරුක්ති පටිසම්භිදා බුද්ධ ඥානය, එවැගේම පටිභාන පටිසම්භිදා බුද්ධ ඥානය. නිරුක්ති කියන්නේ මෙතන නිවැරදි ව්‍යාකරණයයි. විශේෂයෙන් භාෂා 100ක් ගත්තත් ඒ සියලු භාෂාවන්ගේ මූල භාෂාව පාලි භාෂාවයි. පාලි භාෂාවේ පරතරට ව්‍යාකරණය නිරුක්තිය අවබෝධ කරගන්නා ඥානය නිරුක්ති ප්‍රතිසම්භිදා ඥානයයි. ප්‍රතිභාන ප්‍රතිසම්භිදා ඥාන කියන්නේ අර්ථඥානයක්, ධර්මඥානයක්, නිරුක්ති ඥානයක් කියන තුනම මනරින් අවබෝධ කරගන්නා ඥානයට කියනවා ප්‍රතිභාන ප්‍රතිසම්භිදා ඥානය. ඒ අර්ථ ප්‍රතිසම්භිදා ඥානේනොත්, ධර්ම ප්‍රතිසම්භිදා ඥානේනොත්, නිරුක්ති ප්‍රතිසම්භිදා ඥානේනොත් අරමුණු කරගන්නා සියල්ල පිළිබඳව යථාබෝධයෙන් දන්නේ ප්‍රතිභාන ප්‍රතිසම්භිදා ඥානෙ. මේ ඥාන දෙකද බුද්ධ ඥාන දෙකක්. මේ ඥාන දෙක ඇතුළු අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන 4 ආකාර පටිසම්භිදා ඥාන ලාභයෙන් විශිෂ්ටයි. විශිෂ්ට ධර්ම කතිකයන් වෙනවා. අපේ බුදු සසුනේ හිටියා සෝවාන් වෙනකොටම මේ ඥාන 4 ලබාගත් උත්තරයන් 5 දෙනෙක්. කවුද? ආනන්දමහා හිමියන් වහන්සේ කෙනෙක්, මච්චුකා සඳ නගරයේ චිත්‍ර ගෘහපති එක්කෙනෙක්, රජගහ නුවර සිටි උපාලි ගෘහපති එක්කෙනෙක්, සරත් නුවර සිටියේ ධම්මික උපාසකතුමා තවත් කෙනෙක්, කොසඹෑ නුවර සිටියේ කුජ්ජුත්තරා උපාසිකාව තවත් කෙනෙක්. මේවා ලබා ගන්න සසරදී පුරුදු කරපු ගුණාංග 8ක් තියෙනවා. ඒ 8 නිසා තමයි මේවා ලැබෙන්නේ. බුදුවරයන් වහන්සේලාට පසේ බුදුවරයන් වහන්සේලාට 2ක් පමණක් සෑහෙනවා. අනිත් අයට කරුණු 8ක් අනුගමනය කළ යුතු වෙනවා. ඒවා විස්තර විවරණ සාකච්ඡා මගින් තෝරා ගන්න උත්සාහ ගනිමු. දැන් අපි සලකා බලන්නට ඕනේ මේ ප්‍රතිසම්භිදා ඥාන අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට ලැබුණේ කොහොමද? දීර්ඝ සංසාරයේ ජීවිත පරිත්‍යාගයෙන් සිරකලා, ජීවිත පරිත්‍යාගයෙන් දානමය පාරමී පුරලා, ජීවිත පරිත්‍යාගයෙන් දස පාරමී පුරලායි උන්වහන්සේ මේ උත්තරීතර ප්‍රඥා සම්භාර ලැබුවේ. අපිත් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ, ශිෂ්‍යයෝ, අපිත් ඒ සරුවඥන් වහන්සේ අනුගමනය කළ යුතු වෙනවා. මව්පියන්ගේ හෙවණේ වැඩෙන හැදෙන දරුවන් විසින් මව්පියන් අනුගමනය කළ යුතුවක් මෙන් ගුරුතුමන් අසුරු කරන ශිෂ්‍යයන් විසින් ගුරුවරයන් අනුගමනය කළ යුතුවක් මෙන් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ යුතු වෙනවා. එනිසා මේ ඥාන සම්භාර පටත් අවශ්‍යයි. අපට ලබාගත හැකි මේවා එක්කෙනෙකුට පමණක් නෙමෙයි, උත්සාහවන්ත හැමතෙම ලබන්න පුළුවන්. නිසා අපි අදිෂ්ඨාන තබා ගනිමු මේ නිරුක්ති ප්‍රතිසම්භිදා ඥාන, ප්‍රතිභාන ප්‍රතිසම්භිදා ඥාන ලාභී වූ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාග නමස්කාරේ වේවා. අපට මේ උත්තරීතර ඥාන සම්භාර ආબોධ කර ගැනීමට බුද්ධඥාන තුලින් ශක්තිය, බලය, ධෛර්ය, වීරිය, ආරක්ෂාව, ආශිර්වාදේ ලැබේවා. එමගින් අපත් නිවී සැනසීගෙන ලෝක ධාතු නිවාසනහාගෙන මගඵල නිවන් සෝයෙන් සදාට සැනසීමට හේතු වාසනා වේවා කියා අදිෂ්ඨාන තබා ගනිමු.